අජිත් ඩෙක් එකට ඩෙකින් ඔයිල් එකක් ඕනේ කියලා ඔයා කියන්නේ ඇයි? එකක් කියන්නේ අපි දැව ආරක්ෂණය සම්බන්ධයෙන් කතා කරනකොට ඊටාම අමාරු තැනක්. මේ දැව දිරා යාම කොච්චරක් දුරට නවත්ත ගන්න පුළුවන්ද, වැඩි කැල්පවත්මක් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණේ. අක්ද මේ දැව දිරා යාමට ඩෙක් එකකදී බලපාන ප්‍රධානම සාධක කියලා. ප්‍රධානම කාරණය වෙන්නේ ජලය. මොකද ඩෙක් එකක් කියන්නේ හොරිසොන්ටල් සර්ෆේස් එකක්. අභ්‍යන්තරයේ එතකොට දීර්ඝ කාලින තෙතමනයක් තියෙන කලාපයක් හැදෙනවා. වෙට් සෝන් එකක් හැදෙනවා. මේ කන්ටිනියස් වෙට් සෝන් එකක්. එහෙමනම් අපි මේ දැවයට ජලය උරා ගැනීම නවත්තන්න පුළුවන් විදිය ආලේපනයක් අපිට තෝරගන්න වෙනවා. එහෙමනම් මේකට මොකක්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් සොලූෂන් එක? ලෝකේ පිළිගත්ත සොලූෂන් එක තමයි ඩෙක් එකකට වැඩිම ආරක්ෂාවක් දැව සඳහා ලබා දෙන්නේ ඩෙකින් ඔයිල් එකක් කියන කාරණේ. හැබැයි විශේෂත්වය තියෙන්නේ මේක ඉතාම හොඳින් දැව ඇතුළට උරාගෙන දැව ඇතුළතින් ආරක්ෂණ ස්තරයක් හදනවා. එතකොට වෙන්නේ උඩින් සීරුණත් ඇතුළට වතුර උරා ගැනීම නවතිනවා.